සම්බුද්ධත්වය අවබෝධ කොට වදාළ බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝරජාණන් වහන්සේ අසල සති 7ක් ගත කළා. භාග්‍යවතුන් වහන්සේ ජයශ්‍රී මහා බෝධිමූලයේ විමුක්ති සුවය විඳිමින් නිරෝධ සමාපatti සුවයෙන් සතියක් වැඩ සිටියා. දෙවන සතියේදී බුද්ධත්වය ලැබීම පිණිස සෙවන සලසාලෝ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙලා බලා සිටිමින් අනිමිස ලෝචන පූජාව සිදු කළා. භාග්‍යවතුන් වහන්සේ මහා බෝධිය පසක සිට රුවන් සක්මනෙහි සක්මන් කරමින් තුන්වන සතිය ගත කළා. සතියේදී දෙවියන් විසින් පිදු රතනකරයෙහි වැඩ සිටිමින් තමන් වහන්සේ විසින් අවබෝධ කොට වදාළ ගම්භීර ශ්‍රී සද්ධර්මයන් එකිනෙක මෙනෙහි කළා. ඒ මොහොතේදී සුන්දර බුදුරැස් තථාගත සිරුරෙන් විහිදුනා. භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝමවත් ප්‍රතිලෝමවත් නැවත නැවතත් මෙනෙහි කළසේක. මේ තුන් ලොවේ තමන් වහන්සේට වඩා සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් උසස් කෙනෙක් සිටීදැයි විමසූසේක. තමන් වහන්සේට වඩා උසස් කෙනෙක් මේ තුන් ලොවෙහිම නැති බව භාග්‍යවතුන් වහන්සේ පසක් කරගත් සේක. පස්වන සතියේදී භාග්‍යවතුන් වහන්සේ අජපාල නුගුරුක පාමුල භාවනා සුවයෙන් වැඩ සිටිසේක. බලන්න රති, බලන්න රංගා, අර ඉන්නේ අපේ පියාණන්ව පැරදූ ශ්‍රමණයා නේද? ඔව්, හරියට හරි තන්හා. ඒ ශ්‍රමණයාම තමයි ඔය නුගරුක යට ඉන්නේ. අපි තුන්දෙනා කොහොම හරි එකතු වෙලා ඔය ශ්‍රමණයාව පරාද කරන්න ඕනේ. පියාණන්ට බැරි වුණ දේ අපි තිදෙනා කරලා පෙන්නමු. තන්හා, රගා, අපේ මායාවලින් කොහොම හරි කරලා මේ ශ්‍රමණයාව අපේ වසඟයට ගමු. ලස්සන කාන්තාරූප මවාගෙන මොනවා හරි දෙයක් කරලා ශ්‍රමණයාගේ හිත රාගයෙන් බැඳ තබමු. අරදෝරුණි, නුඹලා කළුගල් දත්වලින් හපන්න දොය හදන්නේ. දිරච්ච වැල් පටවල් වලින් විශාල පර්වතයක් අදින්න දොය හදන්නේ. ඔබේ ඔය පාපී සිදුවිලි ඉවත් කරගන්න. භාග්‍යවතුන් වහන්සේ මුචලින්ද විලාසල මිදෙල්ල රුකමුල විමුක්ති සුවයෙන් වැඩ සිටියා. ඒ මොහොතේ අකාල මහවැස්සක් වසින්නට පටන් ගත්තා. ඒ විලට අධිග්‍රහිත ඉර්ධිමත් මුචලින්ද නම් නාරජෝ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිනු දුටුවා. උන්වහන්සේ ළඟට පැමිණි නාරජෝ තම ඉර්ධියෙන් විශාල ශරීරයක් මවාගෙන වර්ෂාවෙනුත් සුළඟිනුත් පීඩාවක් නොවනසේ ආරක්ෂාව සැලසුවා. භාග්‍යවතුන් වහන්සේ එම 6 වෙනි සතිය ගත කළේ මුචලින්ද නාගදරණය තුලයි. භාග්‍යවතුන් වහන්සේ රාජායතන කිරිපළු නුගුරුක් සෙවණෙහි විමුක්ති සුවයෙන් වැඩ සිටියා. උන්වහන්සේ ළඟට පැමිණි සක්දෙවිඳු මේ අයුරින් කියා සිටියා. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කිසිදු දානයක් නොවලඳා සති 7ක් පුරාවටම විමුක්ති සුවයෙන් යුතුව වැඩ සිටියා. අප කෙරේ අනුකම්පාවෙන් දන් පැන් පිළිගන්නා සේක්වා. ස්වාමිනි, අප කෙරේ අනුකම්පාවෙන් විලඳ මීපිඩු පිළිගන්නා සේක්වා. මෙය සකස් කළේ ඔබ වහන්සේ වෙනුවෙන්මයි. මා විසින් මේ ගන්නා දානය ජවය පිණිස හෝ මදය පිණිස හෝ ශරීර ශක්තිය වැඩි කිරීම පිණිස හෝ නොවේ. මෙය හුදෙක්ම ජීවිත යාත්‍රාව
පහසුවෙන් පවත්වාගෙන යාමට පමණයි. ඔවුන් දානය පූජා කළා. දානය පිළිගැනීමට පාත්‍රයක් නොමැතිව සිටි තථාගතයන් වහන්සේට සතර වරම් දෙවිවරුන් විසින් ශෛලමය පාත්‍රා 4ක් එකිනෙහිම පූජා කළා. ශ්‍රමණයන් වහන්සේ නමක් විසින් එක පාත්‍රයකට වඩා පාවිච්චි නොකළ යුතුයි. භාග්‍යවතුන් වහන්ස මම තපුස්ස මේ මගේ මල්ලි බල්ලික ස්වාමීනි අද පටන් දිවි තිබෙන තුරාවට ඔබ වහන්සේ ධර්මයත් සරණ ගිය උපාසකයන් ලෙස අප පිළිගන්නාසේක්වා. එවිට භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ සිරස පිරිමැද කේශ ධාතුන් වහන්සේලා ලබා දුන්නා. එම දින 7 අනතුරුව භාග්‍යවතුන් වහන්සේ නැවතත් අජපාල නුගරුක මුලට වැඩම කළා.